නව අවුරුද්ද අර්ථවත් කරගමු. දේශනාකාරයා පළවන පරිච්ඡේදයේ පළවන පදයේ සිට 11 වන පදය දක්වා බලමු. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ වෙනකොට 2026 අවුරුද්දත් ආරම්භ වෙලා. දැන් ඉතින් අපි අලුත් ඇඳුම් ඇඳලා, රතින්යා දාලා, කිරි උතුරවලා, පාටි දාලා, කෑම කාලා බීලා, යාළු හිත මිත්‍ර ආදීන්ට විශ් කරලා මේ නව වසර ප්‍රීතිමත්ව ආරම්භ කරලා ඒක දිගටම පවත්වාගෙන යන්න තමයි අරමුණු කරගෙන ඉන්නේ. නමුත් මේ හැමදේම తాවකාලිකයි. සතුට උදෙසා ඒ දේවල් කළාට එමගින් සැබෑ සතුට නම් ලැබෙන්නේ නැහැ. ඊශ්‍රායෙල්හි දෙවන රජ ලොව මෙතෙක් බිහි වූ ප්‍රඥාවන්තම රජ ලෙස සැලකෙන සලමෝන් රජතුමා ගුරුවරයෙක් ලෙස මේ කාරණාව පැහැදිලි කර දෙනවා. පළවන පරිච්ඡේදයේ දෙවන පදයේ ඔහු පෙන්වා දෙනවා හැමදේම නිෂ්ඵල බව. තුන්වන පදයේ ඔහු අසනවා මිනිසුන් ඔවුන්ගේ ශ්‍රමය වෙහෙස වීමෙන් ලබා ගන්නා ප්‍රයෝජනය සතුටුදායකද යන්න. පහ සහ දහවන පදවලින් ඔහු දකිනවා පොළුවේ කරන්නට තිබෙන කාරණා එකම දේ බවත්, ඒවා ඊතා වෙහෙසකර බවත්, ඒවා ක්‍රියා කිරීමෙන් තෘප්තිමත් බවක් ලැබෙන්නේ නැති බවත්. ඒ වගේම 11 වන පදයේ හැමදේම කාලයා සමග මතක නැති වී යන බවත් සඳහන් කරලා තියෙනවා. අපි කුඩා කාලයේ ඉඳන්ම අධ්‍යාපනය ලැබලා, උපාධි අරන්, රැකියාවක් හෝ ව්‍යාපාර තුලින් මුදල් හම්බ කරලා, යාන වාහන දීපල වතු පිටි රැගෙන, විවාහ වෙලා දරුවන් උස්මහත් කරලා, ඉන්පසු ලබාගත් උරුමයන් දරුවන්ට දායාද කරලා මේ පොළවි ජීවිතයෙන් සමුගත් පසු කාලය සමග අපව මතක නැති වී යන මේ හැම ක්‍රියාවක්ම විවිධ කරදර බාධා මැද අපි සාක්ෂාත් කරගත්තත් ඒ හැම දෙයක් තුලින්ම අපි සර්ව සම්පූර්ණ ලෙස තෘප්තිමත් නොවීම අපගේ ක්‍රියාවලේ ඇති නිෂ්ඵලභාවය සලමොන් රජ පසක් කර දෙනවා. නමුත් දේශනාකාරයා 3 වන පරිච්ඡේදයේ 14 වන පදයේ දෙවියන් වහන්සේ කරන සියල්ල සදා කාලයට පවතින බව දනිමි කියලා සඳහන් වෙනවා. සලමොන් රජ ඔහුගේ මෙම පොත තුලින් තවමත් නිෂ්ඵල නොවන බලාපොරොත්තුවක් ඇති කරගත හැකි දෙයක් ඇති බව අපට කියනවා. ඒ වෙනුවෙන් පෙන්වා දිය හැකි වැදගත්ම සාක්ෂිය නම් දෙවියන් වහන්සේගේ එකම ඒකජාතික පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙත එවීම නම් සංසිද්ධියයි. නිදෙසුනක් ලෙස අප දන්නා බොහෝ මිෂනාරිවරුන් ඔවුන්ගේ රටවල් තුල ඉහළ සමාජ තත්ත්වවල සිටි උගත් පොහොසත් පුද්ගලයන් වන අතර ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය තුල ඒවා තව වැඩි කර ගන්නවා වෙනුවට ඔවුන්ගේ ශ්‍රමය යෙදුවේ විවිධ අසීරුතා බාධා මැද්දේ සිටින ආසියානු රටවල මිනිසුන්ගේ සුබ සිද්ධිය උදෙසා. එමගින් අදටත් පවතින පාසල්, රෝහල් ඇතුළු තව බොහෝමයක් දේවල් අප රට තුලත් ස්ථාපිත වෙලා තියෙනවා. එනමුත් ඔවුන්ගේ කලකී දේවල් මිනිසයන්ට අමතක වුණත්, එය යහපතක් ලෙස නොසලකා හැරියත්, එහි ආශිර්වාදවල ඵල පරම්පරා ගණනක් විඳමින් සිටිනවා. ඉතින් මෙම නව වසරේ දෙවිඳුන්ගෙන් ඈත්ව අප කරගෙන යන්නා වූ වැඩ අප කොයිතරම් දුර රැගෙන ගියත් මුහුදට ගංගාවල් වලින් කෙතරම් වතුර ගලාගෙන ගියත් එය පිරෙන්නේ නැහැ වගේ අපිව තෘප්තිමත් කිරීමට හැකිවන්නේ නැහැ. නමුත් අපිට ඇති එකම බලාපොරොත්තුව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම කරන කොටගෙන අපව දෙවියන් වහන්සේ හා සමගි කර උන්වහන්සේ තුල අපේ ජීවිතයේ අර්ථය වටිනාකම අරමුණ සෙවීම පමණයි. මේ සන්ධ්‍යාවේ ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්න අසන්න. 1. ඔබ ඔබගේ ජීවිතයේ වැඩිපුරම කාලය වැය කරන දේ තුලින් ඔබගේ ජීවිතයට කුමන ආකාරයේ වටිනාකමක් රැගෙන ඒවිද? 2. ඔබ මේ අවුරුද්දේ දෙවිඳුන් උදෙසා ඔබගේ ජීවිතය කුමන ආකාරයේ වෙනස් කිරීම වලට භාජනය කිරීමට උත්සාහ ගන්නේද? මා සමග යාඥා කරමු. ආදරණීය යේසුනි, මේ වසරේ ඔබ වහන්සේ තුල මාගේ ජීවිතයේ අරමුණ වටිනාකම හඳුනාගෙන එය ඉටු කිරීමට ප්‍රඥාව කරුණාව දී උදව් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්.